දුරන්දාර් ද රිවෙන්ජ් 2026 ගිනිගෙන දැවෙන පලිගැනීමක් ආදිත්‍ය දර් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ රන්වීර් සිං ප්‍රමුඛ පෙළේ රංගනයක නිරත වේ. අතිශය දැවන්ත පරිමාණයෙන් නිර්මාණය කර ඇති මෙය 2026 වසරේ වැඩිම බලාපොරොත්තු තබා ඇති සිනමා නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි. B62 ස්ටුඩියෝස් යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා. 2026 වසරේ මරාති සිනමාවෙන් බිහි වූ අතිශය ප්‍රබල ක්‍රියාදාම සිනමාපටයක් ලෙස දුරන්දාර් ද රිවෙන්ජ් හැඳින්විය හැකියි. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන නළුවාගේ සුවිශේෂී රංගනය සහ තාත්වික ක්‍රියාදාම ජවනිකා නිසා මෙය ප්‍රේක්ෂකයන් අතර දැඩි අවධානයට ලක්විය. කතාවේ සාරාංශය තමා ආදරය කරන පුද්ගලයන් සහ සිය ගම්මානයේ විනාශ කළ බලවත් දූෂිත කණ්ඩායමකට එරෙහිව පලිගැනීමට පැමිණෙන දුරන්දර් නම් පුද්ගලයා වටාය. ඔහු හුදෙක් සාමාන්‍ය මිනිසෙකු වද තම අරමුණ වෙනුවෙන් ඔහු ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම්ය. පද්ධතියේ ඇති දූෂණය සහ බලවත් පුද්ගලයන්ගේ මර්ධනය හමුවේ දුරන්දර් සිය බුද්ධිය සහ ශක්තිය මෙහෙයවා සතුරන් එකිනෙකා විනාශ කරන ආකාරය මෙහි අතිශය ත්‍රාසජනක ලෙස නිරූපණය වේ. පලිගෙරීම මෙන්ම මානුෂීය බැඳීම් සහ යුක්තිය පිළිබඳව ගැඹුරු පණිවිඩයක්ද මෙම සිනමාපටය හරහා ගෙනෙයි. ක්‍රියාදාම සිනමාව ප්‍රිය කරන රසිකයින්ට මෙය අතපසු නොකළ යුතුම නිර්මාණයකි. තවත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.